Hi. හරියත් කිව්වලු මිදි 30යි කියලා. Yes, very good. Very popular white. Cha-cha. යනවාම ආකාශයේ අවසානයි ප්‍රේමාදරේ ඉරමෝ. Luca is cutting his like Saul Baker. Yeah. Nikki's cut. Hi. Welcome back to my YouTube channel. ඔන්න අපි අපේ ජෝර්ජියා ට්‍රිප් එකේ last 2 days spend කරපු vlog එක තමයි අද මම මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ. ඔයාලා දැක්ක නේද අපේ morning view එක? ඉතින් උදේම අපි නැගිටලා breakfast අරගෙන ඔන්න දැන් අපි පිටත් වෙන්නේ ට්‍රූසෝ වේලි කියන ලස්සන ඒරියා එකට යන්න. පේනව නේද? මේ කඳු පන්ති වල ලස්සන. අපි මගක් දුරට ගිහිල්ලා අපිට රිසර්ව් කරලා තිබ්බ monster truck එකට නැග්ගා. මොකද මේ කඳු අතරින් යද්දී normal vehicle එකක යන එක risky. So මේ වගේ bumpy rides යන්න පුළුවන් විදියට modify කරපු vehicle එකක යන එක තමයි ideal කියලා අපේ tour guide අපිට කිව්වා. මේ තියෙන්නේ අද දවසේ අපේ first destination එක. සකගෝරි ෆෝර්ට්‍රස් එක. මේ ෆෝර්ට්‍රස් එක සී ලෙවල් එකේ ඉඳන් අඩි 7362ක් උඩින් තමයි පිහිටලා තියෙන්නේ. ඒ නිසා මෙතනට එන්න අපිට ටිකක් මේ කන්ද උඩට නගින්න වුණා. ටිකක් මහන්සි ගමනක් ඉතින්. ඒත් උඩට නගිනකොට දැන් සීතලයි, වටෙන්ම පේන මේ අපූර්ව view එකයි නිසා ඇත්තටම අපිට වැඩි මහන්සි දැනුනේ නැහැ. නැග්ගට වඩා අමාරු නා ඉතින් බහින්න. ඒත් පරිස්සමට බබාලවත් අල්ලගෙන හිමින් සැරේ පහළට බැහැගත්තා ඉතින්. ඔන්න දැන් අපි මේ යන්නේ වින්ටර් එකේදී කොහොමදවත් යන්න බැරි ප්ලේස් එකකට. අපි අද early lunch එකක් ගන්නවා. මොකද ඊළඟට යන්න තියෙන places වලට අපිට පොඩි calorie backup එකක් ඕනි හින්දා. මෙතනට කියන්නේ Trousseau guest house කියලා. මේ ගෙස්ට් හවුස් එක ඕනිම කෙනෙක්ට ෆ්‍රී කෑම බීම ඕඩර් කරලා කන්න පුළුවන්. කැමති නම් ඔයාලට කැමති මුදලක් ඩොනේට් කරන්නත් පුළුවන්. But donation is not a mandatory. මේ ගෙස්ට් හවුස් එක මේන්ටේන් කරන්නේ නර්ස්ලා. මෙතන නනරි එකකුයි, පොඩි චර්ච් එකකුයි, පුංචි ෆාම් එකකුයි ගෙස්ට් හවුස් එකට අමතරව තියෙනවා. ඉතින් මේ ගෙස්ට් හවුස් එකේදී අපිට තවත් කචපුරි variety එකක් කන්න හම්බුණා. ඇත්තටම කිව්වොත් මම throughout the trip කාපු රසම meal එක මේක කිව්වොත් ඔයාලා පුදුම වෙයි. මේ කෑම ගොඩාක් simple but මාරම රසයි. දැන් මේ ඔයාලා දැක්කේ අපි ගෝදාවරි වල bumpy ride එක ගිය monster truck එක. අපි ඊළඟට යන්න ඉන්නේ CO2. ඒ කියන්නේ carbon dioxide produce වෙන mineral water spring එකක් බලන්න. but ඒ යන මගදී අපේ tour guide අපිව මෙන්න මේ ලස්සන දියපාර ගාවට අරන් ආවා. හරිම magical නේද? මට නම් අද දවසේ දැක්ක ලස්සන places වලින් එකක් මේක. මෙතන දාලා යන්න හිතුනෙත් නෑ. ඔන්න අපි දැන් මේ bridge එක cross කරලා අර මම කලින් කිව්ව mineral water spring එක බලන්න තමයි යන්නේ. මෙතන ඉඳන් අපිට ටයර්ස් දාලා පඩි පෙලක් වගේ හදපු පාරක තමයි උඩට නගින්න උනේ. ඉතින් ටිකක් අමාරු ගමන. ඉතින් බබාලගේ සේෆ්ටි එක ගැන හිතලා මම මේ වෙලාවේ ෂූට් කරන එක නැවැත්තුවා. ඉතින් සමා වෙන්න ඒ ක්ලිප්ස් ටික මට කැප්චර් කරන්න බැරි වුණා.
ඔන්න බලන්නකො මේ උල්පත දිහා. මේකට කියන්නේ අබානෝ මිනරල් ලේක් කියලා. මේ ලේක් එක නිතරම මේ වගේ බුබුලු දම තමයි තියෙන්නේ. මේ ලේක් එකේ ස්පෙෂල්ටි එක තමයි මේකේ කාබන් ඩයොක්සයිඩ් කන්ටෙන්ට් එක ගොඩාක් වැඩි. එනිසා මේ වගේ බබල්ස් මතුවෙවි තියෙනවා. හයි කාබන් ඩයොක්සයිඩ් කන්සිස්ටන්සි එක නිසාම මේ ලේක් එක ළඟට එන ගෙම්බෝ කුරුල්ලෝ වගේ පොඩි සත්තු සමහර කාලවලදී මේ ලේක් එක වටේට මැරිලා ඉන්නවා කියලා අපේ ටුවර් ගයිඩ් අපිට කිව්වා. ඔන්න ඉතින් ලස්සන ෆැමිලි පික්චර්ස් ටිකකුත් ක්ලික් කරලා ආයෙත් අපි අපේ නෙක්ස්ට් ඩෙස්ටිනේෂන් එකට ගියා. දැන් මේ අපි ඉන්නේ ග්‍රෙගේටි ට්‍රිනිටි චර්ච් එකේ. මේ චර්ච් එකට එන්න අපිට ගොඩක් උඩට පරිපේලියක් දිගේ නගින වුණා ඉතින්. උදේ ඉඳන් ඇවිදලා හයික් කරලා මේ වෙද්දි ඉතින් හොඳ පණ ගිහිල්ලා තිබ්බේ. ඒත් ඉතින් මහන්සිය බලන්නේ නැතුව මෙතනටත් ආවා. ඇත්තටම හරිම අපූර්ව view එකක් මෙතන තියෙනවා. මේ චර්ච් එක highest tourist attraction එකක් තියෙන place එකක්. හේතුව තමයි මේ church එකේ historical and religious importance එක වගේම මෙතනට highest peak එකක් තියෙන කස්බෙක් කඳු මුදුන පේන නිසා. හරිම අපූර්වයි නේද? ඉතින් ඔන්න අපි අපේ ගෝදාවරි trip එක ඉවර කරලා ආයෙත් එදා හවසම තිබිලිසි වලට යන්න පටන් ගත්තා. කොච්චර මහන්සි වුණත් ගෝදාවරි වලින් යද්දි මට නම් හිතට ලොකු දුකක් දැනුණා. ඒ තරම් ලස්සන සුන්දර පැත්තක් දාලා ආයෙත් සිටියකට යන්න වෙනවනේ. අන්න ඒකයි. අපේ monster truck tour guide අපිට එයා ගෝදාවරි වලදී අපේ capture කරපු drone scenes දාලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් හදලා දුන්නා. මේ දැන් ඔයාලා දකින්නේ ඒ වීඩියෝ ක්ලිප් එක. බලන්නකෝ හරිම ලස්සනයි නේද? මේ වීඩියෝ ක්ලිප් එක අපිට ඇත්තටම හරිම අපූර්ව සුන්දර මතකයක්. ඔන්න ඉතින් මේ තමයි අපේ ජෝර්ජියා ටුවර් එකේ ලාස්ට් ඩේ එක. ඊයේ අපි තිබිලිසි වල හොටෙල් එකට චෙක් ඉන් වෙද්දි ගොඩාක් රැ වුණා. ඒත් ඉතින් ලාස්ට් ඩේ එක මිස් කරගන්න බැහැනේ. ඒ නිසා ඉතින් මහන්සි අමතක කරලා දැන් මේ යන්නේ තිබිලිසි යවට ප්ලේසස් කිහිපයක් බලන්න. පේනවනේ පොඩි අයත් එක්ක ට්‍රැවල් කරන එක ලේසි නැහැ. ස්පෙෂලි මේ වගේ දඟමරු දෙකක් එක්ක. ටුවර් එකේ ලාස්ට් ඩේ එක නිසා ඇත්තටම මමයි හස්බන්ඩ්ුයි මාර විදියට එක්සෝස්ට් වෙලා හිටියේ. ඒක අපේ ලුක් එකෙන් පේනව නේද? ඒත් මේ දෙන්නගේ මේ කෝලම් දැක්කම ඒ මහන්සියත් නිවෙනවා ඉතින්. මේ තියෙන්නේ අපි විනියාත් එකකට. ඒ කියන්නේ මිදි වගාවකට ගිහිල්ලා ගත්ත පින්තූර වගේක්. ඇත්තටම මම මේ ට්‍රිප් එක යද්දී කවදාවත්ම YouTube channel එකක් start කරන්න හිතාන් හිටියේ නෑ. ඒ නිසා මගේ clips and pictures වල mistakes ඇති. ඒවා ගණන් ගන්න එපා හොඳේ. මේ විනියාඩ් එකේ ඕනර් ලේඩිට මේ විනියාඩ් එකේම පොඩි බුටික් ෂොප් එකක් තියෙනවා. මේ ෂොප් එකේ චුච්කෙලා කියන ජෝර්ජියාවල most famous කැන්රස කෑම වර්ගයකුයි ගොඩාක් රෙයා වයින් වර්ගයි ඊට අමතරව සුවනියර්ස්ුයි විකුණන්න තියෙනවා. අපි චුච්කෙලා ගන්න මේ ෂොප් එකට ගියාම අපිට මේ විනියාඩ් එක බලන්න යන්න දුන්නා. ඒ වගේම චුච්කෙලා එයාලා හදන විදියත් බලන්න දුන්නා. ඊට අමතරව අපි චුච්කෙලා හදන්නත් දුන්නා. ඔන්නෝමයි අපි චුච්කෙලා හැදුවේ. චුච්කෙලා කියන්නේ නට්ස් වර්ගයි මිදි යූෂවලිනුයි හදන ස්වීට් වර්ගයක්. නට්ස් වර්ග ස්පෙෂලි මේකට ගන්නේ වෝල්නට්ස්. වෝල්නට්ස් අරගෙන නූලක අමුණලා ඒ නූල නට්ස් වර්ග අමුණපු නූල අරගෙන මිදියෝෂ උණු කරලා හදන ටාටලා කියන තික් පේස්ට් එකේ බස්සලා තමයි මේ ඊට පස්සේ ඒක වේලෙන තියෙනවා. එහෙම තමයි මේ චුච්කෙලා හදන්නේ.
ඇත්තටම මේක හරීම ෆේමස් ඒ වගේම ගොඩාක් හෙල්දි high calorie ජෝර්ජියන් ස්වීට් එකක්. ඒ නිසාම අතීතයේ ජෝර්ජියන් සොල්දාදුවෝ නිතරම මේ ස්වීට් එක එයාලත් එක්ක අරන් යනවා කියලා අපේ ටුවර් ගයිඩ් කිව්වා. මේ ෂොප් එකෙන් චූච් කළත් අරගෙන අපි ඊළඟට ගියේ ට්‍රැඩිෂනල් ජෝර්ජියන් බ්‍රෙඩ් ඇන්ඩ් චීස් හදන ප්ලේස් එකක් බලන්න. එතන ගොඩාක් සෙනග පිරීලා ඒ වෙලාවේ බිසි වෙලයි තිබ්බේ. ඒ නිසා අපිට එතරම් ලොකුවට වීඩියෝස් කැප්චර් කරන්න බැරි වුණා ඉතින්. ට්‍රැඩිෂනල් ජෝර්ජියන් චීස්ුයි පානුයි අරගෙන අපි ඊළඟට ගියේ සෙන්ට් නීනෝස් මොනාස්ට්‍රි කියන ෆේමස් මොනාස්ට්‍රි එකකට. මෙතන නම් හරියම නිස්කලංක ලස්සන ලෑන්ඩ්ස්කේප් කරපු මොනාස්ට්‍රි එකක්. මේ මොනාස්ට්‍රි එක ඇතුලේ වීඩියෝ කරන්න නම් දුන්නේ නැහැ. ඒ නිසා ඉතින් ලස්සන ගාඩන් එකේ රෙකෝඩ් කරපු පින්තූරයි වීඩියෝස් තමයි ඉතින් මේ ඔයාලට පේන්න තියෙන්නේ. බලන්නකෝ මේ ගාඩන් එකේ මොනාස්ට්‍රි එකේ ලස්සන මෙතන මාරම නිස්කලංකයි හිත නිවෙනවා. ඉතින් එතනත් අපි අපේ ෆොටෝස් ටික පොත් අරගෙන ඔන්න අපි ආයෙත් ඉතින් යන්න පිටත් වුණා. යන අතරමඟ සිප් ලයින් එකකට අපි අපේ ටුවර් ගයිඩ් අරගෙන ගියා. ඔන්න ඉතින් හස්බන්ඩ් සිප් ලයින් එකේ ගිය විදිය තමයි මේ. කැලේ උඩින් තමයි ඉතින් සිප් ලයින් එකේ යන්න තිබිලා තියෙන්නේ. ඒකත් ගොඩාක් ෆන් කියලා හස්බන්ඩ් කිව්වා. And yes. Okay. No. Own green, that's no Lexa. Lala, Piyama, Yanavama Akasaye, අවසානයි ප්‍රේමාදරේ, ඉරවෝ කවුලෝ මිදුනාමාදරෙන්, පියඹා යනවාම ආකාශයේ, අවසානයි ප්‍රේමාදරේ අම්මෝ. ඊට පස්සේ අපි ගියේ City of Love කියන ෆේමස් සිටි එකකට. මේ සිටි එකත් ගොඩාක් ලස්සන සිටි එකක් කියලා ටුවර් ගයිඩ් කිව්වා. බට් අපිට වයිනරි එක, ඒ කියන්නේ වයින් හදන ෆැක්ටරි එක බලන්න යන්න වෙලා මදි වෙන නිසා අපි වැඩි එක්ස්ප්ලෝර් කරන්න යන්නේ නැතුව ඉක්මනටම වයිනරි එක බලන්න ගියා. මේ තියෙන්නේ මෙහි ෆේමස් වයින් හදන ප්ලේස් එකක්. මේ වයිනරි එකේ ෆේමස් වයින් වර්ග 8ක් තිබුණා. මෙයාලා මේ එක එක වයින් වර්ග ගැන ඉන් ඩීටේල් ඉංග්ලිෂ් වලිනුයි රෂියන් ලැන්ග්වේජ් එකනුයි එක්ස්ප්ලেইন කරලා ඒවා ටේස්ට් කරන්නත් දෙනවා. ඊට පස්සේ කැමති අයට ඕනම වයින් වර්ගයක් මිලට ගන්න පුළුවන්. වීඩියෝ එක ගොඩාක් ලෙන්ති වෙන නිසා මම ඒ ක්ලිප්ස් සේරම ඇඩ් කළේ නෑ ඉතින්. ජෝර්ජියන් වයින් වල ලාස්ට් ප්‍රොඩක්ට් එකට කියන්නේ චචා කියලා. Georgian wine making tradition එකේ Norway philosophy කියන එක represent කරන තමයි චචා underground. Name is Peuri. This is very old Georgian traditional Georgian films make 8,000 years wine in Peuri. Archaeologists find it in Shulaveri. This is Klaus Filisi. Find it Peuri.
Katsiteli name of grapes. Very popular white grapes in Georgia and Katsiteli. 75% white grapes we have Katsiteli. Katsiteli have very amazing harvest. And with the Katsiteli we're making brandy, grapefruit or shurshkela, semi-sweet wine, semi-dry, dry. And this wine very popular because we Georgian people. I don't know we Georgian people drink lots of wine. Yes, it's not secret, but we can drink 3 liters red wine and we drink Katsiteli amber wine. We can drink this wine 5 liters in one person. Of course, it's not problem. Very popular and very rare grapes. Only winemakers have these types of grapes. We have small vineyard Kisik in Alazani Valley in Old Anagan. 60 years old vineyard and 8 years this is bio vineyard. Tractor not going inside 100% this is handmade and we're not making chemicals. Kisi have very little harvest. Maybe Katsiteli grapes in 20 meters give you 20 ton harvest, but Kisi same territory give you 5-6 ton harvest. And for this only winemakers have these types of grapes. This is semi-dry Kisi. Of course with Kisi making dry wines and semi-sweet wines, but we have semi-dry. It's more interesting. වයිනරි එක බලලා අපි ඊළඟට එතනම තියෙන ෆේමස් රෙස්ටොරන්ට් එකකට ගියා ලන්ච් එක ගන්න. උදේ හොඳට හොටෙල් එකෙන් බඩ පැලෙන බ්‍රෙක්ෆාස්ට් එක ගත්ත නිසා අපි ටිකක් ලේට් වෙලා තමයි ලන්ච් ගත්තේ. මේ රෙස්ටොරන්ට් එකේ ජෝර්ජියන් ට්‍රැඩිෂනල් කුසීන් තමයි තිබ්බේ. අපි ඉතින් අපේ මුළු ටුවර් එකේදීම ලන්ච් එකට කෑවේ ජෝර්ජියන් ෆුඩ් නිසා ලාස්ට් ඩේ එකෙත් අපේ ආසම කචපුරි අමතක කළේ නැහැ. ඊට අමතරව අපි රසම රස ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරි ජූස් එකකුයි මීට් වර්ගයකුයි ෆ්‍රෙෂ් සැලඩ් එකකුයි කෑමට ගත්තා. ලන්ච් එක අරගෙන අපි ඊළඟට ගියේ Great Wall of Georgia බලන්න. මේකට Defense Wall කියලාත් කියනවා. මේක 18th century එකේ රිංනාගේ කියන ඒරියා එකේ හදපු ගොඩාක් වැදගත් ෆෝර්ට්‍රස් එකක්. කිලෝමීටර්ස් 4ක පමණ දිග මේ ඩිෆෙන්ස් වෝල් එක Caucasus region එකේ තියෙන longestම ඩිෆෙන්ස් වෝල් එක. දිගම ඩිෆෙන්ස් වෝල් එක කියලා තමයිලු ජෝර්ජියන්ස්ලා ආඩම්බරෙන් හිතාන් ඉන්නේ. ඩිෆෙන්ස් වෝල් එක බලලා අපි එදා හවසම තිබිලිසි වලට යන්න ගත්තා. තිබිලිසි වල හොටෙල් එකට යද්දී නම් ඉතින් රෑ 10 වගේ වුණා. ඊට පස්සේ දවසේ අපිට ආයෙත් ග්‍රේට් වලට යන්න ෆ්ලයිට් එක තිබ්බ නිසා උදේ ඇහැරිලා අපි රෙඩි වෙන අතරේ මෙන්න මේ පැන්චෝ දෙන්න සෙල්ලම් කරපු විදිය තමයි ඉතින් මේ වගේ පොඩි සුන්දර මතකයන් නේද අපේ ජීවිත තවත් ලස්සන කරන්නේ. ඔයාට අපේ ජෝර්ජියා ට්‍රිප් එකේ ෆස්ට් 3 days වල වීඩියෝස් මිස් වුණා නම් මම මේ වීඩියෝ එකේ අන්තිමටම ඒ වීඩියෝස් දෙකේම ලින්ක් එක ඇඩ් කරලා තියෙනවා. ඒ වීඩියෝස් දෙකත් බලන්න හොඳේ. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරයට සහ සපෝට් එකට ගොඩාක් thank you. තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මම ආදරයෙන් ඉල්ලා සිටිනවා මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා bell icon එක press කරන්න කියලා. ආයෙත් තවත් රසවත් වීඩියෝ එකකින් හමු වෙනකල් take care, stay safe, bye bye.